ඇත්තටම සිද්ධාර්ථ බුදු වුණා. බුදු උනේ අර බර්ණස්සිට වල ඔක්කොම වෙලා ගහලා එලවනකොට. ඔය අරිය පරිශන සූත්‍රයේ කියවනේ ඒක ලස්සනට තියෙනවා. මම මෙතන හිටියා. මේ ගහයට හරි ලස්සනයි. නේරංජනාව මෙතනින් ගලා බැස්සා. මේ කහ පාට වැල්ලක් හැමතැනම තිබුණා. තවත් ගොඩක් තාපසවරු මෙතන හිටියා. එතෙන්ට තමයි සුජාතා එන්නේ. සමහර පොත්වල තියෙනවා ඇත්තටම සුජාතා එක දවසක් නෙමෙයි ගියේ. ගොඩක් දවස් කිරිපිනවරන් ගියා. ගියා යනකොට සුජාතට ළමයෙක් ලැබෙන්නේ හිටියා. බර්ණස්සිරිතුමා තමයි එයාගේ මහත්තයා. එයාට සැකයක් හිතුණා. බුද්ධත්වයට පත් වෙනකොට තමයි අර බර්ණස්සිරිතුමාට සැකේ ඇති වෙලා ගිරිමේකලා කියන ඇතු පිට නැගිලා අර සිටුවරේ ඇවිල්ලා සිද්ධාර්ථට ගහලා එලවනවා. තේරුණායි කතාව. නේරංජනාව ළඟදී එලවනවා. එතනින් යනකොට යන්නේ බුදු වෙලා. ඇයි මේ ගහලා බුද්ධත්වයේ කියන අමුතු දෙයක් නෙමෙයි. මේකේ කාගෙන් ගුටි කාලා බැනුම් අහන එක තමයි බුද්ධත්වය. ඒක වෙතන ගුටි කාගෙන ගියේ මුචලින්ද ළඟට. මුචලින්ද තමයි බුද්ධ හාමුදුරුවෝ ආරක්ෂා කරන්නේ. අරයට මරන්න දුන්නේ නැහැ. ඕක තමයි අත්ත